NVCon ආයුබෝවන් Electronics. අද මේ අපි ඔයාලට කියා දෙන්න හදන්නේ අපේ කාඩ් එක පියවරෙන් පියවර කොහොමද වැඩ කරන්න කියලා. ඉතින් ඒකේ අද තියෙන්නේ අපේ කාඩ් එකේ කලර් බූස්ටින් එක. ඒ කියන්නේ කලර් එන්හැන්ස්මන්ට් එක වැඩ කරන්නේ කොහොමද කියලා කියා දෙන්න. අපි මේකට ඩැට් ෆයිල් එකකුයි තව අපි යොදා ගන්නවා බින් ෆයිල් එකකුයි. ඒ නිසා අපි ඒකට මෙටි ස්ටුඩියෝ එකයි LED බිල්ඩ් එකයි software දෙකෙන් එකම රටාව අරගෙන කොහොමද මේකට ගලපලා බලන්න කියලා තමයි අද ඔයගොල්ලන්ට කියා දෙන්නේ. කියන්නේ අපි හිතමු බිල්ඩ් එකේ තියෙන කලර් එකම මෙට්‍රික් ස්ටුඩියෝ එකෙන් එනවද කියලා බලන්න තමයි ඔයගොල්ලන්ට අද අපි මේ ටික කරන්නේ. බලන්නකෝ කොහොමද වෙන්නේ කියලා. මුලින්ම අපි කලර් අඩු ලා පාට තියෙන කලර්ස් වලින් පොඩි පැටර්න් එකක් හදා ගන්න වෙනවා. මෙට්‍රික් ස්ටුඩියෝ එකෙන් අපි ඒක හදමු ඉස්සෙල්ලා. අපි මේකට රෝස පාට දාගත්තා. ඊට පස්සේ කොළ පාට ලා කොළ පාට මේක ලා පාට ටිකක් තෝරගමු. මොකද එතකොට තමයි මේකේ ලස්සන වෙනවා. තැඹිලි පාට ඔයගොල්ලෝ දන්නවා තැඹිලි පාට කියන එක මේ ස්ටුඩියෝ ටිකක් ගන්න අමාරු පාටක්. එන්නේ නැහැ කියලා ගොඩක් කට්ටිය අපිට කිව්වක. ඒවත් ලා කහ පාට. දැන් ඒකේ මේ ස්ටුඩියෝ එකේ අපි රටා ඔන්න විදිහට තමයි හදාගන්න තියෙන්නේ. එතකොට අපිට මේක අපි ඊළඟට අපි යමු බිල්ඩ් එකට. බිල්ඩ් එකෙත් අපි ඒක හදාගමු ඒ විදිහටම. එතකොට ඔයගොල්ලෝට පේනවා මෙන්න මෙතන තමයි හරි කලර් එක ටයිප් කරන්න පුළුවන්. මෙට්‍රික් ස්ටුඩියෝ එකේ දාපු කලර් එකම අපි මෙතෙන් දාගන්නවා. ඒ අංක ටිකම. හරිද? එතකොට ලේසි ඒක. මෙතන තේ රටාව අපි අර රෝස පාට අපි දාගත්තා. අපි ඊතුරු පාට ටිකත් අපි ඔහොම දාගනිමු. ඊළඟට තියෙන ලා කොළ පාට. අපි ලා කොළ පාටත් අපි දාගමු ඊළඟට තියෙන පාට. මේ පාට ගන්න අපි මෙට්‍රික් ස්ටුඩියෝ එකේ ගත්තුම මේ පාටම ගන්න ඕනේ. නැත්තම් මේක වර්ධිනවා. හරි ඊළඟ කලර් එක අපි ගමු තැඹිලි පාට. මේ තියෙන කලර් එක ඒ අංකෙම ගෙනල්ලා අපි මෙතන ටයිප් කරනවා තැඹිලි පාටේ ඔරිජිනල් කලර් එකේ තියෙන අංකය. එතකොට අපි ලයින් එකත් මේව ඇඳ ගන්නවා. ඊළඟට තියෙන තව එක පාටයි කහ පාට ලා කහ පාට. ඒකත් අපි මේ විදිහටම ඒ කලර් කෝඩ් එක කලර් අංකේ RGB වැලියු එක දාගමු අපි. එතකොට ඔන්න ඔය විදිහට තමයි වැලියු එක තියෙන්නේ. දැන් හරි. දැන් අපි මේ දෙක ප්ලේ කරලා බලමු. අපි ඔයාලා ඉතින් දන්නවනේ ඉතින් මෙට්‍රික් ස්ටුඩියෝ එකේ ඒ පටන් ටික හැදලා ඉවරලා සේව් කරලා ඒ ටික එක්ස්පෝර්ට් කරගන්න දන්නවා. ඉතින් මේකෙත් ඉතින් ඔයගොල්ලන්ට ඒක අපිට තියා දෙන්න දෙයක් නෑ. ඔන්න YouTube එකේ වුණ තරම් වීඩියෝස් තියෙනවා. මේ තියෙන රටා එක ප්ලේ වෙනවා. ස්ටුඩියෝ එකේ මේ විදිහට ප්ලේ කරගන්න පුළුවන්. දැන් ෆයිල් දෙකක විදිහට වැඩ කරනවා. ඉතින් මේවා ෆයිල් දෙක එක්ස්පෝර්ට් කරගමු අපි ඊට පස්සේ. මුලින්ම අපි මෙට්‍රික් ස්ටුඩියෝ එකේ ෆයිල් එක එක්ස්පෝර්ට් කරලා තියාගමු. ඒලා ඉතින් මෙතන සෙටින් එක ඉතින් ඔයාලා දන්නවා මේක ටික වැඩ කරන නිසා. එහෙම නැත්නම් YouTube එකේ තියෙනවා මේකට සම්බන්ධ වීඩියෝස් ඔයාලා ඒක ෆලෝ කරලා ඒක ඉගෙන ගන්න. ඉතින් අපි ඒක ෆයිල් නේම් එක දානවා අපි කලර් ටෙස්ට් කියලා දාගමු. හරි ඒක එක්ස්පෝර්ට් වුණා. ඊට පස්සේ අපි
බිල් එකේ ෆයිල් එක එක්ස්පෝර්ට් කරගමු. ඒකෙත් අර නමම දාගමු අපි. කලර් ටෙස්ට් කියලා. දැන් බින් ෆයිල් එකකුයි ඩැට් ෆයිල් එකකුයි තියෙනවා අපිට. එකම සමාන ෆයිල් එකක්. හැබැයි software දෙකකින් හදපු එකක්. අපි දැන් අපේ කාඩ් එක කනෙක්ට් කරගමු. ටික ඕපන් කරගන්න මේ තියෙන IP address එක. අපි port 1 එකටයි 2 එකටයි දාලා බලමු. දැන් මේ තියෙන ෆයිල් ටික අපි ක්ලියර් කරගමු port දෙකේම. ඊට පස්සේ අපි ගියා මේකෙන් ෆයිල් එකට ගියා. home එකේ ළඟ තියෙන ෆයිල් එක. ෆයිල් එක ගිහිල්ලා අපි අර එක්ස්පෝර්ට් කරගත්ත ෆයිල් එක කාඩ් එකට අප්ලෝඩ් කරගමු Wi-Fi හරහා. එනවාට මේකෙන් කීපයක් ඉගෙන ගන්න පුළුවන්. Wi-Fi එකට කනෙක්ට් කරන විදිය, ෆයිල් අප්ලෝඩ් කරන විදිය. හරි එක ෆයිල් එකක් අප්ලෝඩ් කරනවා 80 සැනින්. ඊළඟ ගත්ත 80 සැනින් අප්ලෝඩ් කරනවා. දැන් මේ තියෙන ෆයිල් එක. දැන් අපි ගිහිල්ලා port එකට ගිහිල්ලා ඒ ෆයිල් එක අරගමු. පළවෙනි port එකට bin එක දාන්නේ. එතන දානවා අපි 50. ඊට පස්සේ දාලා අපි ඇඩ් කරගන්නවා. ඊට පස්සේ port 2 එකට left file එක දාගන්නවා. ඒකත් ඇඩ් කරගත්තා. දැන් ෆයිල් එක save කරා. දැන් ආයි home එකට යනවා අපි. ඊළඟ restart කරන port එක. අපි දැන් මේක බලමු අපේ වීඩියෝ එක වශයෙන් බලමු අපේ රශ්මියකට දාලා කොහොමද මේක මේ පේන්නේ කියලා. හරි. අපි දැන් බලමු මේ පැත්තේ තියෙන that file එක. හරිද? මේ පැත්තේ තියෙන්නේ bin file එක. හරිද? දැන් එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ පැත්තේ කලර් එක තියෙනවා. මොකද මේක LED build file එක. මෙන්න මේ පැත්තේ කලර් එක අඩුයි. පේනවනේ. අපි ගිහින් බලමු මේකේ කලර් එක build කරලා. enable කරා. කලර් එක boost කරා. save කරා. පස්සේ save කරලා අපි home එකට ගිහිල්ලා refresh කරමු. දැන් බලන්න දෙපැත්තේ කිසි වෙනසක් නැහැ. LED build එකේ කලර් තත්ත්වෙම Matrix Studio එකේ ආවා. මෙන්න මේක තමයි අපි කරපු වික්‍රමය මේ අපේ කාඩ් එකේ. ඉතින් ඔයාලට රටා හදා ගන්නකොට LED build එකෙන් ගත්ත ඔය කලර් එකම Matrix Studio එකෙන් ගන්න පුළුවන්. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හමු වෙමු අපි මේ වගේම දෙයක්. මේකේ අපි port එක refresh කරනවා. එතකොට ගානට synchronize වෙනවා. port දෙකකින් තමයි මේ ගිහින් තියෙන්නේ. එකම රටාව ගියාට. ඉතින් අපි නම් ආයි තව වීඩියෝ එකකින් හම්බ වෙමු.